අපි අද කතා කරමු සංඛ්‍යා පද්ධති පාඩම සම්බන්ධව. නම්බර් සිස්ටම් සම්බන්ධව. පරිගණකයේ සතු භාෂාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් අපිට භාෂාවක් තියෙනවා වගේම පරිගණකයටත් භාෂාවක් තියෙනවා. ඒ භාෂාවට අපි කියනවා බයිනරි ලැන්ග්වේජ් කියලා. එහෙම නැත්නම් අපි කියනවා ද්විමය භාෂාව කියලා කියනවා. පරිගණකයත් අපි වගේම තමයි. අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් හිතන්නකෝ අපෙන් දැන් මගේ ලැන්ග්වේජ් එක ගත්තොත් මගේ මව් භාෂාව වෙන්නේ සිංහල. එතකොට සිංහල භාෂාව තමයි මගේ ට්‍රාන්ස්ලේෂන් ලැන්ග්වේජ් එක වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුවොත් කවුරු හරි මම ඒක ඉස්සෙල්ලා සිංහලෙන් ඒක ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඊපස්සේ ඒකට උත්තරේ අපි දෙන්නේ ආපහු දුන්න භාෂාවෙන්ම. ඒ කියන්නේ අහපු භාෂාවෙන්ම උත්තරේ දෙන්නේ. ඉංග්‍රීසියෙන් අහුවොත් අපි ඒක සිංහලට පරිවර්තනය කරලා ඒකේ උත්තරේ අරගෙන ඒ උත්තරේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා උත්තරේ ආපහු ලබා දෙනවා. අපේ මොලේ වගේ පරිගණකයේ CPU එකෙන් තමයි. පරිගණකයටත් අපි ඕනම භාෂාවකින් මොන භාෂාවකින් ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නත් එයා අර අපි ඉස්සෙල්ලා අපේ භාෂාවට කන්වර්ට් කරා වගේ එයා බයිනරි වලට කන්වර්ට් කරලා තමයි අපිට උත්තරය දෙන්නේ අපි දුන්න භාෂාවෙන්. يعني ඉංග්‍රීසියෙන් බයිනෝ ඒකට ප්‍රතිචාරය දක්වන්න hina වෙලා. ඒ පුද්ගලයාගේ ඒ භාෂාව තේරෙන්නේ නැතිකම. දැන් ඒක සිංහලෙන් බැලනම කොහොම වෙන්නේ නැහැ නේ. ඒ තමයි පරිගණකයේ අක්ෂර අපි දුන්නොත් ඩොකියුමන්ට් එකක් එහෙම නැත්නම් ඉමේජ් එකක් නැත්නම් වීඩියෝ එකක් ඕනම දෙයක් පරිගණකයට දුන්නොත් මෙයා අනිවාර්යයෙන් මේක බයිනරි වලට හරවනවා. සංඛ්‍යා පද්ධතිය වල මේ ප්‍රධාන කොටස් අපි හතරක් කතා කරනවා. ද්විමය, අෂ්ටමය, දශමය, ෂඩ්දශමය. අපි කියනවා බයිනරි, ඔක්ටල්, ඩෙසිමල්, හෙක්සාඩෙසිමල්. මේ ද්විමය කියන්නේ පරිගණකයේ සතු සංඛ්‍යා පද්ධතිය. ආදේ වෙන්නේ බේස් වැලියු එක වෙන්නේ 2. භාවිතා කරන ඉලක්කම් අනුලක්ෂ බිංදුව සහ එක විතරයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ පරිගණකේ හරීම සරල සංඛ්‍යා පද්ධතියක් තියෙනවා. ඒකේ අක්ෂර මාලාව 2යි තියෙන්නේ. සිම්බල් 2යි තියෙන්නේ. පාදය දකුණු අත පැත්තේ පහළ කෙළවරින් තමයි අපි යොදන්නේ. අෂ්ටමය ගත්තොත් ඔක්ටල් කියන සංඛ්‍යා පද්ධතියේ පාදය 8 බේස් වැලියු එක 8යි. එතන තියෙන 7යි මේ බිංදුව කියන එක එක ලෙස අරගෙන මේ 7යි මේ එකයි එකතු කරලා අපි 8ක් කියලා හදාගන්නවා. දශමය සංඛ්‍යාව ගත්තොත් ඔන්න අපිට සම්බන්ධ දේවල්. මිනිස්සුන්ට සම්බන්ධ මෙන්න මේ ඩෙසිමල් කියන සංඛ්‍යා පද්ධතිය. බිංදුව ඉඳන් 9ට තියෙනවා. ඒ කියන්නේ මුළු එකතුව 10ක් ගන්නවා. ඒ නිසා අපි ඩෙසිමල් කියලා ගන්නවා. ෂඩ්දශමය කියන්නේ පරිගණක සංඛ්‍යා පද්ධතිය වල තියෙන දීර්ඝතම නිරූපණ පද්ධතිය. බේස් වැලියු එක 16යි. බේස් වැලියු එක 16. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 1 2 3 4 5 6 7 8 9 වෙනකන් තියෙනවා. 10 මේකේ ලියන්නේ නැහැ. ඒ වෙනුවට A කියන අක්ෂරය තමයි අපි භාවිතා කරන්නේ. E වෙනුවට 14, F වෙනුවට 15 භාවිතා කරනවා. සම්පූර්ණ ෂඩ්දශමයේ සංඛ්‍යාව වල පාදේ 16 කියලා ගන්නවා. පරිගණකයේ සතුව තියෙන ඇල්ෆා නියුමරිකල්. ඒ කියන්නේ ඇල්ෆබෙටිකල් ලෙටර්ස් උයි නියුමරිකල් වැලියුස් දෙකම භාවිතා කරන එකම සංඛ්‍යා පද්ධතිය තමයි ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ.